Hi guys. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද අපි දෙන්න එළියට යනවා. කාලෙකට පස්සේ අපි දෙන්නටම එකට නිවාඩුවක් හම්බ වුණා. ඉතින් අද චුට්ටක් එළියට ගිහිල්ලා එන්න කියලා බැලුවේ. නේද? අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මුලින්ම නතර කළා 7-Eleven එකකින් වතුර එකක් ගන්න. ඔන්න වතුර එක නම් ගත්තා. දැන් යමු බොන්න දෙයක් ගන්න. මෙතන මේ කැෆේ එක රසයි මේක ගමු අපි. අයින්න. ඉතින් අපි මේ යන තැන මම කලින් වීඩියෝස් වලින් දැකලා තියෙනවා. එතන වීඩියෝස් වලට නම් හාරම ලස්සනට තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගිහිල්ලා බලමු ඒ තැන ඒ විදිහටම තියෙනවද කියලා. මොකද මේ සමහර තැන් තියෙනවා වීඩියෝස් වල පෙන්නන තරම් ලස්සන නැහැ ගියාම. ඉතින් බලමු මෙතනත් ඒ විදිහටද තියෙන්නේ කියලා ගිහින්ම බලමු. ඔන්න ගත්ත බීම එක තරින්දට නම් තිත්තයිලු. මෙහි තියෙන ගොඩක් කොෆී වලට සීනි අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙයා නම් කැමති නැහැ තිත්ත රසට බොන්න. එයාට ඒක හරි ගියේ නැහැ. දැන් අපි මේ කොහෙද යන්නේ? යනවා මල්බා. හිමාවරි. අර සූර්යකාන්තවලත් එක්ක ලස්සනට hina වීගෙන හිටියේ. ඉතින් මෙතන අපි හිතපු තරම් ලොකු නැහැ. හැබැයි පොඩි ඒරියා එකක ලස්සනට මේ සූර්යකාන්ත මල් වලින් arrange කරලා තියෙනවා. ඒ මෙතනට entrance එක free. ඒ හින්දා ඉතින් මං හිතනවා ඉතින් entrance එක free මේ වගේ තැනක් හදලා ලස්සන photos ගන්න, videos ගන්න මේ වගේ තැනක් හදලා තියෙන එක හොඳයි කියලා ඉතින්. මේ සූර්යකාන්ත මල් පිපෙන කාලෙට විතරයි මෙයන් මෙතන මේ විදිහට ලෑස්ති කරන්නේ. මම හිතන්නේ ආයෙත් මෙතන තියෙනවා ක්‍රිස්මස් එකටත් ලස්සන ඩෙකොරේෂන් වගේ මේ විදිහටම ක්‍රිස්මස් එකට ගැලපෙන විදිහට. ඉතින් ජපානයේ සූර්යකාන්ත මල් පිපෙන කාලෙට තමයි මෙයාලා මේ ඩෙකොරේෂන් ටික දාලා මෙතන ලස්සනට ලෑස්ති කරන්නේ. ඉතින් ඔයාලට මේ ලොකේෂන් එක හොයාගන්න පුළුවන් Google එකේ search කරලා හිමවරි ස්කයි ගාඩන් කියලා. මෙතන දයි නගෝයා බිල්ඩින් එකේ පස්වෙනි තට්ටුවේ තමයි මේක තියෙන්නේ.
ඉතින් මෙතන ලයිට් අප් එකකුත් තියෙනවා. ලයිට් අප් එක පටන් ගන්නේ 6 ඉඳන් හවස 6ට පස්සේ. ඉතින් අපි නම් ගියේ 5:00ට විතර මෙතන. එතකොට අපිට ලයිට් අප් එකත් එක්ක ලස්සනට ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා වීඩියෝස් ටිකත් එක්ක. මෙතන උදේට දවල්ට වගේ නම් ගොඩක් රස්නේ. මොකද මේක තියෙන නත්සු කාලෙදිනේ. ඒ හින්දා හවසට ආවොත් ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න පුළුවන්. මොකද මෙතන ලස්සනම හවසට. ඉතින් මෙතන සන්ෆ්ලවර්ස් 5000කට වඩා ආසන්න ප්‍රමාණයකින් සරසලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ සැරේ ලස්සන ෆොටෝ ස්පොට්ස් ටිකකුත් ලෑස්ති කරලා තිබු ෆොටෝස් ගහන්න. ඉතින් මේක තියෙන්නේ ජූනි මාසේ 26 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 23 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් මේ පාර මිස් වුණා නම් ලබන අවුරුද්දේ එන්න අමතක කරන්න එපා. නගෝයා ස්ටේෂන් එක පැත්තට එනවනම් මේ පැත්තට ඇවිල්ලා ලස්සන ෆොටෝස් වීඩියෝ ටිකක් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපි දෙන්න මෙතන චුට්ට රෑ වෙනකම් හිටියා. ඔන්න දැන් ගෙදර යන්න තමයි යන්නේ. යන්න කලින් මොනා හරි බොන්න ඕනේ. මෙන්න මේ දැන් කොණ්ඩේ පොඩට කපලා ඉන්න එක තමයි අපේ එක හදන්නේ. බොන්න බැරි හිත එකයි ගත්ත යන්නේ. මටත් ඕන මෙන්න මේ වගේ පොඩි පොඩි ඒවා. කසම් මේවා වේරුනේ. ඔක බොන්න වෙන්නේ නැහැ අපි දැන් ආවා තරින්දට කන්නඩි දෙකක් බලන්න. එයාගේ ඇස් පේන්නේ නැහැ. එයාගේ දැන් ඇස් පෙනීම පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් වයසට ගිහිල්ලා දැන් අපි බලන්න ආවා ගැලපෙන කන්නඩි දෙකක්. මේක දැන් ඒක කරලා නේද දාලා බලන්නක ලස්සනද කො ඒක ලස්සනයි කො ඒක හොඳයි. ඉතින් අපි මෙතනින් කණ්ණාඩි බැලුවට මෙතනින් ගත්තේ නැහැ. මොකද අපේ ගෙදර ඉඳන් මේ තැනට ගොඩක් දුරයි. ඉතින් අපි හිතුවා අපේ ගෙවල් ගාවින්ම ගන්න එක හොඳයි කියලා. ආයසයි යන්නේ දෙයියනේ ආයසයි. ඔන්න අපිගේ ෆස්ට් ඩ්‍රින්ක් එක. තිත්තයි. ලංකාවේ තරම් රස නෑ යන්නේ මේවා. එහෙනම් ගායිස් ඔන්න අද අපි මල් බලන්න ගියා. ඔහොමයි උනේ. අද දවසේ ඉතින් ඉවරයි. මෙහි දවස් ගෙවෙනවා මාරම ඉක්මනට. අනේ මන්ද ලංකාවේදී නම් එන්නම වෙලාවක් තියෙනවා. ඒත් මේ පොඩි දෙයකට උනත් එන දවසම වගේ යනවා. ඉතින් අද දවසේ ඉවරයි. ඉතින් ඉන්න ආයෙත් වැඩ. වීඩියෝ වල තරම් ලස්සන නෑ මේ ජපන් ජීවිතේ. එලා ඉතින් ගිහින් එන්නම්. නැවත හමු වෙන තුරු ආයෙත් දවසක හම්බෙමු. බයි. හොඳයි තනේ. outfit එක වෙන්න. කො ආයිපල්. ආයි බයි කරන්නේ. යම් අරක්කුයි. යන්. ඉතින් අද අපි යනවා යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකට. මේ ඉන්නේ තරින්ද. මේ ඉන්නේ මම. මම නිකන් හිඟන්නේ. මම චුට්ටක් මහත් වෙලා ලංකාවට ගිහින් ආවට පස්සේ මහත් වෙලා වැඩි.
එහෙනම් ඉතින් මුදුරම පරක් වෙලා තියෙන්නේ. අනේ අපේ හැමෝම බොනවා. කැතයි නේද? නෑ නේ. හැමෝම බොනවා මම විතරයි තාම බීලා මම ඔය දාන්නේ. Happy birthday කියලා gift card එක ලියාගෙන යන්නයි හදන්නේ. සිදුවම්මා දුප්ප සෙරප් දාගෙන යන්නේ මම. සුද්දාරන් දීපු බර්ත්ඩේ gift එක. ඒක හොඳයිනේ. හොඳද? හොඳ. යා. තනකන බයිසිකලෙන් යන්න ඕනේ හරියට දෙන්නේ. ඉතින් මං කැමති යන්නේ බයිසිකලයට නේ මම වාහන වලට වැඩිය කැමති නෑ. ආසයි ඒ වුණාට කැමති ලොකුවට කැමැත්තක් නෑ. එහෙනම් තමයි කොණ්ඩේ අවුල් වෙනවා. හරි බයිසිකලේ යද්දි ෆීලින් එක කාර් එකෙන් ගන්න බෑ සුදු. මීනී දඬු මුනරා. එහා පැත්තේ තියෙන මගේ එක. එයාට මං ජැක්කයකුත් ගහලා තියෙනවා. මෙන්න තරින්දගේ බයික් එක උඩ දැලඹුවෙක් ඉන්නවා. ගෑවුනොත් නම් නියමයි. ගෑවුනොත් රට යන්න. අම්බෝ ලොකු එකෙක් නේද අනේ. ඌ බැරි දන්නේ ඔයාලට ගස්සලා දාන්න. ගස්සලා දාන්න ඔයා ගස්සන්න. ගස්සලා දාන්න. අනේ අපා අර බයයි යන්නේ ඌ. ගණ්ඩානේ යන්න යනවා. ඌ මේ අර මේකකින් අර කෝට් එකකින් එහාට කරන්න. අකෝ ඉන්න. මාර පුදුම බයක් නේ තියෙන්නේ. ඌ යනවා ඉක්මනට ඌ නිග්ගෙරු වෙනවා. අන්න ඌ ගියා. අනේ ඌ ඇලිලා. අනේ ඌ ඇලිලා නේ. අම්බෝ මේක විසික් කරන්න. ඌ මැරෙයි මෙතන හිටියෝ. අචිනි බය නැතුව වයින් කරලා දුන්නා. ඒ ඉතින් ඔයා බයයිනේ. මාව කහනවා වගේ. ඔයා ඔක අල්ලන්නත් එපා වැඩිය. Princess treatment. හ්ම්? Princess treatment කිව්වා. මේ රස්නෙට මේ රෝස මල් පැල මැරෙනවා. හරිද? හරි. නගලන්න එපා. හරි. හරි. එහෙනම් අපි යමු. අපි දැන් ආවා යාළුවට gift card එකක් ගන්න. මොකද්ද ගන්න gift card එක? මේක හොඳයි. මසන් කාටද?
මේක දාන්න බෑන් කරේ. දාන්න ගිය පාර දැන්. ඔයාලට ගන්න ඔයාලට මොකක්ද ඕනේ? ගිෆ්ට් එකක් දෙන්නවා නම් මෙහි දෙන්න හොඳම ගිෆ්ට් කාඩ් එක නේ. තමන් කැමති එකක් ගන්න. එහෙනම් අපි මේක අරගමු. Amazon එකෙන් ඕන එකක් ගන්න පුළුවන් නම් Amazon ගිෆ්ට් කාඩ් එකක් ගන්න. වෙන්න මේක තමයි ගත්තේ. මේක පුරකට දාන්න බෑ. හරි දෙක. කුමරුණ. මොකක්ද දෙන්නේ? වෙන පුකුර එකක් නැහැ නේ ගන්න. මේක. අතන බලන්න. ෆයිනලි මමල තමලා දැම්මා. අපි ආවා මාරම රස්නේ. ඕන් කරලා Hai. එහෙනම් ගෙදරට කෝල් එකක් දෙන්න ඕනේ. එයා Sandu. zoom Sandu moya kohedu. දැන් ලැජ්ජ හිතුනේ. මොන ලැජ්ජ හිතුනේ. ඔයගේ නස්නති කිය. මේ සින්දුව කියන්න. Music නේ. මියුසික්. හරි. මියුසික් එක දාගෙන කියන්නේ. ඊ ගායකී. අය කියන්න. තාම ඔන්න ඕන. Pari pari pari. Materi kau dei ne jarmare. Pari mali li kabare. Oh oh. කයි නේ මේ. ඊ අර කාලේ ඇදෙන්නේ. Ay අකගේ ආදරේ. දිනයක් නැයිතින් ලං වෙලා සද්දමයි ආදරේ සඩුවරන් නිකිරිලා ලේකොන් යන්නේ ගෝඩ දිහා බල්ලයි ඕන බලන්න සෞද
A few moments later. ඔබගේ ඇඩ්වයිස් එක මොකද්ද? මට වීසට මං හැංගිලා ඉන්නේ. කොමින්නේ තාකායිසන් මජිතේ කොමෙන් මට වීසා ගොමින් නැසලේ